කෙනෙක් නේද? හොඳම වැඩි. මම මේ හොවේ තත්ස්ක දැන් මේ අපේ රටේ ඉන්න මේ වෙනස්ම විදිහේ ගීත ගායනා කරන ගායන ශිල්පී ශිල්පියාගේ නම දන්නවද? මේ ගීතය අහලා තියෙනවද කියලා අහලා තියෙනවද? ඇත්තම කියලා අන්න ඒ වගේ ගීත අහන්න ඕනේ. ඒ වගේ ගීත හරිද? තමයි සමන් ලෙනින් අපේ chart එකට අපි නිතරම මේ ගීත එකතු කරගන්නවා. ඔය ජන සංගීතය උපයෝගී කරගෙන ලංකාවේ පරිශනාත්මක ගීත කරන තරුණ ගායන ශිල්පියෙක්. ඉතින් ඒක නිසා ඒ වගේ අය පිළිබඳව සංගීත විෂයක් විදිහට හදාගන්නවා නේද? හරි. අන්න ඒ වගේ අය පිළිබඳව හරි මම මේ මැත්ත කතා කරලා තියෙනවා. ඔයගේ නම කියන්න. මගේ නම කවිෂ්ක දිල්නයන. කවිෂ්ක දිල්නයන කවිෂ්ක දිල්නයන. යාළුවෝ කතා කරන්නේ කවි කියලාද කවිෂ්ක කියලාද දිල්නයන කියලාද? දිල්නයන කියලා. ලස්සනනේ. සමහර ගොඩාක් මාදරයයි දිල් කියලා කතා කරනවා නේද? දිල් කියලා හින්දි චිත්‍රපටයක් තිබ්බ නේද? මේ අහන්නකො දැන් කීවසරද ඉන්නේ? දැන් මම 11යි. 11යි. ඔයා දැන් මේ ජනහා සංවේදනයේ විෂයක් විදිහට හදාරනවද? නෑ දැන් මම මේ පාර පොලිවල් මාර්ක්ස් පොලිවල්. ඊට පස්සේ අදහසක් තියනවද සම්බන්ධ වෙන්න මේ වගේ වැඩවලට? ඔව් අනිවාර්යයෙන්ම. කියන්නේ මොන ශේෂ්ත්‍රයෙන්ද ඔයා ඉදිරියට යන්න කැමැත්තක් දක්වන්නේ? වැඩිම මීඩියා පැත්තයි ශිල්පී පැත්තයි තමයි. ඒ වගේ දේශවලින් තමයි යන්නේ. හොඳයි. දැන් ඒතකොට පවුල විශ්කේන ස්ටඩියක් කරන පවුලේ කවුද ඉන්නේ? අම්මා තාත්තා මොනවද කරන්නේ? මොකද ඒ අපේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා. ඒ තමයි අම්මයි තාත්තයි නංගි. කොනංගි? හල්ලෝ. ඕනේ. ඒක තමයි මම බැලුවේ. හරි. නංගි එතකොට දැන් නංගිත් යන්නේ ඔයාගේ ඉස්කෝලේ තමයි නේද? හරි. ඔන්න ඉතින් ඔය රූපහිනේ නරඹන්න ගොඩක් තැන් තියෙනවා. අපි වැඩි කාල වේලාව ගන්නෙ නෑ. අවස්ථාවක් තියෙනවා. ගුරු මහත්මයා කතා කරන්න ඕන. ඔබතුමියගේ නම සන්ධ්‍යා සෙනෙවිද. ඒකට IT විෂය තමයි ගන්නන්නේ නේද? දැන් මේ පළවෙනි වතාවකට මේ දරුවන් 37 එකකින් ජාතික රූපවාහිනියට ආවේ. ඔව් මේ පළවෙනි අවස්ථාව ජාතික රූපවාහිනිය මාධ්‍ය අධ්‍යක්ීමක් ලබන්න අපේ දරුවන් කණ්ඩායම සම්බන්ධ වෙනවා. හරි අපිට දැන් විදුහල් පැත්තම පිළිබඳව සමතක් කරේ නැත්නම් ඒක ලොකු අඩුවක් ඔබතුමී මේ පිළිබඳව විස්තර ටිකක් සඳහන් කරමු අපිට මම හිතන්නේ ලැබිලා තියෙන කාලය ලැබිලා ගීත කීපයක් බලන්න තියෙන නිසා ඔබතුමීලට මේ රූපන් සංස්ථාව ගොඩක් දැන් නරඹන්න බලන්න අත්දැකීම් ලබා ගන්න තියෙන නිසා ඒක ඊට අවස්ථාව ලබා දෙන්න ඕන ඒ නිසා අපිට විදුහල් පැත්තම පිළිබඳව විස්තර ටිකක් කතා කරලා අපි කඩවත විද්‍යාලෝක විද්‍යාලයෙන් අපේ වර්තමාන විදුහල්පතිනි විදිහට ලේදු නවරත්න මැතිණිය කටයුතු කරනවා. ඉතින් අපිට අද මේ අවස්ථාව ලබා ගන්න මේ රූපවාහිනී මහගෙදර නරඹන්න අපිට මේ අවස්ථාව ලබා දුන්නට ඔබ සැමටත් බොහොම ස්තුතියි. ඒ වගේම අපි මේ සඳහා යොමු කරපු අපේ විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහෝදර ආචාර්යවරුන්ට ඉතාමත් ස්තුතියි. අපි හිතනවා අපේ දරුවෝ අද මෙතෙන්ට ඇවිල්ලා මේ ලබාගත් අත්දැකීම උන්ගේ ජීවිතයේ ඉස්සරහට යන්න ලොකු හයියක් වෙයි කියලා. හොඳයි එහෙනම් අද දවසේදී මෙතනට පැමිණි සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි අපි අතන වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි යනවා ඊළඟ ගීතය බලන්න. අපි දැන් කවුරුහරි බලන් ඉන්න පුළුවන් නේ කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ නාට්‍ය උපාය නරඹන්නේ කියලා. ඒ පිළිබඳව